මේ ඉන්නේ මගේ අලුත්ම අලුත් මී පෙට්ටියට ගත්තු මී වදේ මගේ මී යාළුවෝ ටික. ඉතින් මේ මැසි පාලනයට ආසම නිසා මගේ හොඳම යාළුවගේ ආරාධනාවෙන් මේ මැසි පාලනය ගැන වැඩමුළුවකට මම සහභාගී වුණා මේ ලංකදී. ඉතින් ඒකත් එක්ක තවත් ඒ තිබුණු ආසාව වැඩි වුණා. ඊට පස්සේ ගොඩක් අයගෙන් ඇහුවා මේ වද තියෙන තැන් මේ වද කොහෙද තියෙන්නේ ගලව ගන්න මේ වදයක් පෙට්ටියට ගන්න. ඒකට මට මගේ හිතවතෙක්ගේ මාර්ගයෙන් මගේ ඥාති කෙනෙක්ගේ ගෙදර තිබුණු මේ වදයක් මෙන්න මේ හට්ටියේ තියෙන මේ වදය අපි ගලව ගන්න ගියා. මගේ අනුව යාළුවා අමිත් ඉන්දිකත් එක්ක තිස්සමහාරාමේ හොඳ ගොවි මහතෙක්. ඉතින් එයාත් එක්ක ගිහිල්ලා මේ වදේ මේ ජනපදය පෙට්ටිගත කරා. ගොඩක්ම සතුටුයි. පළවෙනි මේ ජනපදය මගේ මම ආධුනිකයෙක් මේ වගාවට ගොඩක් ආසාවෙන් ගොඩක් කල් ඉඳන් මේක කරන්න ආසාවෙන් හිටියා. ඔන්න අද තමයි අපි මේ ජනපදය පෙට්ටිගත කරේ. මට ඒකට ගොඩක් උදව් කරනවා මේ මගේ ආදරණීය යාළුවා අමිත් ඉන්දික. ඉතින් දැන් මේ අපි ගත්තු මේ ජනපදයේ හොඳ ජනපදයක්. ඇත්තටම ගොඩක් මේ මැස්සෝ හිටියා. ඒ වගේම වද 8ක් වගේ බැඳලා තිබුණා. මේ මුට්ටියේ ඇලුමිනියම් හට්ටියක හිටියේ. ඉතින් ඔය ඔක්කොම ටික අපි පෙට්ටි ගත කරා. ගත කරලා දවස් 2ක් විතර ඒ ස්ථානයේම තියෙන්න ඇරියා. මොකද ඒකට පොඩ්ඩක් හුරු වෙන්න ඕන නිසා කියලා මට හිතුණා. ඒ නිසා අපි ඒ ස්ථානෙම මේ පෙට්ටිය තියලා ඊට පස්සේ තමයි අපි රෑ ගිහිල්ලා මේ ජනපදය ගෙදරට අරගෙන ආවේ. ඉතින් බොහොම සතුටුයි. ඔන්න මේ තියපු පය ඉදිරියට යන්න කියලා හැමෝගෙම ආශිර්වාදය අවශ්‍යයි.